ආයිබෝවන් සියලු දෙනාම කවිස් කෙල්කී YouTube චැනල් එක වෙත පිළිගන්නවා. රජය විසින් ලබා දෙන රුපියල් 5000ක් වටින ආහාර මල්ල පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අලුත් අවුරුද්ද නිමිත්තෙන් තමයි මේ විශේෂ සහන මල්ල ලබා දෙන්න නියමිත වෙලා තියෙන්නේ. දැන් අපි මේ නිවේදනයට යොමු වෙලා බලමු. ළඟ එන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් අස්සසුම පොරොත්තුල එක්කනේ සිටි පවුල් ලක්ෂ 8ක් වෙනුවෙන් සතස අලෙවිසල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව රුපියල් 5000ක් වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පැකේජයක් 150ක වට්ටමක් එනම් රුපියල් 2500ක මිලකට ලබා ගැනීමට අවස්ථාව හිමි වෙනවා. මෙහිදී ලංකා සතුස මගින් ආවරණ නොවන ප්‍රදේශයන්හි සුදුසුකම් ලාභීන් සඳහා තෝරාගත් සමුපකාර අලෙවිසල් මගින් පැකේජය නිකුත් කරනු ලබනවා. අස්වැසුම ප්‍රතිලාභී අපේක්ෂකයන් ලෙස දැනට ලියාපදිංචි තිබී පොරොත්තු ලේඛන සිටින පවුල් 8,12,753ක් මේ සඳහා සුදුසුකම් ලබනවා. අප්‍රේල් 1 වෙනිදා සිට ආරම්භ වන මෙම වැඩසටහන අප්‍රේල් 13 වන දින දක්වා පමණක් ක්‍රියාත්මක වන අතර මෙම ප්‍රතිලාභය නිසි ලෙසම සුදුස්සන් වෙත හිමි වන්නේද යන්න සොයා බැලීමට විධිමත් යාන්ත්‍රයක් ක්‍රියාත්මක කරනවා. මුදල් අමාත්‍ය හා ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව සහ සමුපකාර අලෙවිසල ජාලය එක් සතුටින් සතුසින් තේමා යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න කවිස් කෙලිකේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.